සුබම සුබ දවසක් වේවා. ඊටාම ආදරෙන් මගේ channel එකට ඔයාලාව පිළිගන්නවා. ඉතින් අද 52 වෙනි සේල් එක කරන්න තමයි හදන්නේ. ඉතින් බලමු මේ සේල් එකේ තියෙන ප්‍රාන්ස් වර්ග මොනවද කියලා. අංක 1ට තියෙන්නේ මෙන්න මේ golden bell plant එක. මෙන්න මල් පිපිච්ච ප්ලාන්ට් එකක් තියෙනවා. ඉතාමත්ම විශාල ප්ලාන්ට් එකක්. ඒකත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒක නම් ගොඩාක් වැලක් කිහිපු ශාකයක් නිසා ටිකක් මිලෙන් වැඩි. ඒක රුපියල් 1000කට තමයි ලබා දෙන්න වෙන්නේ. ඉතින් ඒක වගේම මෙන්න මේ ගෝල්ඩන් බෙල් මෙන්න මේ ආකාරයේ පැලයක් ඔයාලට රුපියල් 200කට මිලදී ගන්න පුළුවන්. මේ ප්ලාන්ට් එක මෙන්න ප්‍රමාණය හොඳින්ම වර්ධනය වෙච්ච ප්ලාන්ට්ස් තියෙන්නේ. අංක 1ට ගෝල්ඩන් බෙල් මේ කුඩා පැලය රුපියල් 200යි. මේ විශාල ප්ලාන්ට් එක මිලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක රුපියල් 1000කට ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතාම විශාල මලුත් සහිත ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. හොඳින්ම වර්ධනය වෙච්ච ප්ලාන්ට් එකක්. කිසි බයක් නැතුව ගන්න පුළුවන්. හොඳ මූල පද්ධතියක් එක්ක තියෙන්නේ. ඇසුරුම් කරලා එවන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ලොකුම ලොකු ප්ලාන්ට් එක ලොකුම ලොකු වැල සහිත ගෝල්ඩන් බෙල් හැම පැත්තටම ගිහින් තියෙන වැලක් අතු ගිහින් බෙදිලා තියෙන හොඳම හොඳ වැලක් තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. ඒක රුපියල් 1000යි. කුඩා පැලය රුපියල් 200යි. අංක 1. ඊගාවට අංක 2. මෙන්න බලන්න. ලස්සන මල්. මෙන්න මේ විෂ්ණු ක්‍රාන්ති කියන ලස්සනම නිල් පාට ලස්සන පොඩි මලක් පිපෙන්නේ. ලස්සන පොට් එකක්. මෙන්න පොට් එක. මේ පොට් එක ඔයාට මිලදී ගන්න පුළුවන් රුපියල් 200කට. ඒක අංක 2 විෂ්ණු ක්‍රාන්ති. අංක 3 මෙන්න මේ ලස්සන පිලෝ එක. මේ හොඳින් හැදිලා මේ හොඳට මුල් ඇවිත් තියෙන ප්ලාන්ට් එකක් තියෙන්නේ. හරිම ලස්සන ප්ලාන්ට් එකක්. අඩි 2කට වැඩිය උස කොළ ගොඩාක් එක්ක තියෙන ප්ලාන්ට් එකක්. අංක 3 මේ පිලෝ එක. පිලෝ වර්ගවල නම් මම ගොඩක් දන්නේ නැහැ. පිලෝ වර්ග කීපයයි තියෙන්නේ මං ගාවත්. ඉතින් මේ පිලෝ එක ඔයාලට පැල 3-4කට වෙන් කරලා හදාගන්න පුළුවන් ලස්සන පිලෝ ප්ලාන්ට් එකක්. ඉතින් කැමති කෙනෙක් මේ පිලෝ ප්ලාන්ට් එක ලබා ගන්න පුළුවන් රුපියල් 400ක මුදලකට. අංක 3. අංක 4ටත් මෙන්න මේ කොළ තියෙන පිලෝ එක. මෙන්න මේ පිලෝ එකේ පැල ගොඩක් තියෙනවා. මේ මුල් එළියටත් ඇවිල්ලා හැදිලා තියෙන පිලෝ ප්ලාන්ට් එකක්. මේ පිලෝ එක ඔයාලට රුපියල් 200කට මේ ප්ලාන්ට් පොට් එක ලබා ගන්න පුළුවන්. අංක 4. අංක 5 මෙන්න මේ ලස්සනම මෙරුන් කලර් කොළයක් තියෙන මෙන්න මේ විදියට පත්‍රය හැදෙන මෙන්න මේ විදිය අද නම් මේ වර්ෂාවට තෙමිලා තියෙන්නේ. තාම මල දිගෑරිලා නෑ අද පාන්දරම නිසා.
මෙන්න මේ සුදු පාට මල් කිනිත්තක් තමයි මේකේ හැදෙන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 300කට ලබා ගන්න පුළුවන් අංක 5න්. මේ ප්ලාන්ට් එකේ පැල කිහිපයක්ම තියෙනවා. ඉතාම ලස්සන ප්ලාන්ට් එකක්. මේ පැල කිහිපෙම රුපියල් 300කට ඔයාලට දෙනවා. අංක 6. අංක 6ට මෙන්න මේ ඇග්ලොනිමා එක ලස්සනටම හැදීගෙන එන පඳුරක්. ඒක රුපියල් 200කට දෙනවා. බලන්න ලස්සනයි. පැල හැදීගෙන එන්නේ පුංචි වුණාට ලස්සනම කොළ එක්ක ලස්සන පැල ටිකක් හැදීගෙන එන පොට් එකක් තියෙන්නේ. ඒක රුපියල් 200කට අංක 6ට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊගාවට තාම මේකේ මල් ඇවිල්ලා නැහැ. මේ වෙරිගේටඩ් කොළ තියෙන ලිලි ප්ලාන්ට් එකක්. මෙන්න වෙරිගේටඩ් කොළ තියෙන්නේ. මේ ලිලි ප්ලාන්ට් එකක්. සුදු පාට මල පිපෙන ලිලි එකක්. මේකෙන් පැලයක් ඔයාලට රුපියල් 300කට මිලදී ගන්න පුළුවන් අංක 7. අංක 7ට වෙරිගේටඩ් කොළ එක තියෙන ලිලි ප්ලාන්ට් එක රුපියල් 300යි පැලයක්. අංක 8 මෙන්න මේ ලිලි ප්ලාන්ට් එක. මේකේ පැලයක්. ඒකත් රුපියල් 300කට ගන්න පුළුවන්. ඒකෙන් පැල තියෙනවා. මෙන්න මේක පීස් ලිලි. මැද අර ලස්සන කෙමියක් එක්ක එන සුදු පාට මල හැදෙන්නේ. මලක් පිපුණාම සෑහෙන දවසක් තියෙන මෙන්න මේ පීස් ලිලි ප්ලාන්ට් එකෙන් පැලයක් ඔයාලට රුපියල් 300කට මිලදී ගන්න පුළුවන්. අංක 9ට මෙන්න මේ පොන්චි කොළ තියෙන මෙන්න මේ සුදු පාට සිංගෝනියම් එක රුපියල් 200යි. ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. අත් මුල් තියෙන සිංගෝනියම් එකක්. පැල ගොඩක් තියෙන පඳුරක් තමයි පෙන්නන්නේ. ඒ පඳුරම තමයි ඔයාලට ලබා දෙන්නේ රුපියල් 200යි අංක 9. මේ පෙන්නන පැලම තමයි ඔයාලට මිලදී ගන්න තියෙන්නේ. වෙන පැල දෙන්නේ නැහැ. පළවෙනි පැලේ ඉවර වුණොතින් දෙවෙනි පැලය ඔයාලට පෙන්නලා තමයි ඕඩර් එක දුන්නාම ලබා දෙන්නේ. අංක 10 මෙන්න මේ හොමල මිනා පැලය. මෙන්න මේ ප්‍රමාණයේ හොමල මිනා පැලයක් ඔයාලට රුපියල් 150කට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ හොමල මිනා වර්ගය. මේ පත්‍රය මෙන්න මේ විදියට තියෙන්නේ. 150යි. මෙන්න කොළ පිහිටීම මේ හොමල මිනා අංක 10න් රුපියල් 150කට මිලදී ගන්න පුළුවන්. ඔන්න මෙන්න මේ ෆර්න් එක. මෙන්න මේ ෆර්න් එක අංක 11ට තියෙන්නේ. මෙන්න මේ ෆර්න් එක. මෙන්න මේ ෆර්න් එක ඔයාලට රුපියල් 300කට ලබා දෙනවා. මෙන්න මේ ෆර්න් එක. මෙන්න ෆර්න් එක. කැරලි ගැහුණු ලස්සනම ලස්සන ෆර්න් එකක් රුපියල් 300යි මිල. අංක 12. අංක 12ට තියෙන්නේ මෙන්න මේ අලකොළ පැලය. අංක 12 මේක ඔයාලට 150කට ලබා ගන්න පුළුවන් අංක 12. අංක 13ට මෙන්න මේ අයිවී ප්ලාන්ට් එක. මෙන්න බලන්න ඒක හැංගින් පොට් එක දාන්න පුළුවන්. හොඳ නිරෝගීමත් පැල තියෙන්නේ. මෙන්න මේ මුල් එළියට ඇවිත් තියෙන හොඳම හොඳ ප්ලාන්ට්ස් තියෙන්නේ. රුපියල් 200යි.
ඒ ප්ලාන්ට් එක IV ප්ලාන්ට් එක රුපියල් 200යි. 14 මෙන්න මේ කොළ තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. මෙන්න මේක ලොකුවට වර්ධනය වෙලා තියෙන්නේ උසට. හරි නිරෝගී පැල. මේක රුපියල් 200යි වෙන්නේ. අංක 14 රුපියල් 200යි. මෙන්න මේ ප්ලාන්ට් එක. අංක 15ට මෙන්න මේ ප්ලාන්ට් එක හැංගින් පොට් දාන ප්ලාන්ට් එකක්. මෙන්න 150කට මේ ප්ලාන්ට් එක ලබා ගන්න පුළුවන්. අංක 15 150යි. අංක 15 මේ ප්ලාන්ට් එක. 16ට රුපියල් 250ට හැමදාමත් ගේන මෙන්න මේ සමනල ප්ලාන්ට් එක. අංක 16ට ඇතුළත් කළා. රුපියල් 250යි මෙන්න මේ සමනල ප්ලාන්ට් එක. අංක 16. අංක 17ට මෙන්න මේ තද රතු වර්ණයෙන් තියෙන මෙන්න මේ පැන්තාස් උස ප්ලාන්ට් එක. මෙන්න ඒකේ උස මෙන්න නිරෝගීව හැදිලා තියෙන පැන්තාස් පඳුරක් ලොකු ගහක් අඩි 2ක පමණ උස පැන්තාස් ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 250කට අංක 17ට ගන්න පුළුවන්. අංක 18ට මෙන්න මේ ඉපීසියා ප්ලාන්ට් එක මෙන්න මේ වෙල්වෙට් කොළය තියෙන්නේ. ලොකු කොළ තියෙන්නේ. දිරිසෙන කොළ ලස්සනයි. මේ පුංචි මලක් එන්නේ. මේක රෝස පාටයි. රෝස පාට ඉපීසියා. මේ ඉපීසියා පැලයක් ඔයාලට රුපියල් 150කට දෙන්නම්. ඒ කියන්නේ මේ පැත්තක තියෙන මේ ලොකු පැල 5ක 6ක ප්‍රමාණයක්. මෙන්න මේ වගේ පොට් එකක තියෙන ප්‍රමාණයක් 150ට මිලදී ගන්න පුළුවන්. මෙන්න හැදිලා තියෙන විදිය. මෙන්න පඳුරු 150ක ප්‍රමාණයක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉපීසියා රෝස පාට මෙන්න මේ පැහැති දිලිසෙන කොළ තියෙන ඉපීසියා 150යි ඒක. අංක 19ට මෙන්න මේ සිංගෝනියම් එක. මෙන්න සිංගෝනියම් ප්ලාන්ට් එක. මෙන්න මේ පාට මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කොළේ එන්නේ. රතු පාටයි කොළ පාටයි මික්ස් වෙච්ච ලස්සන පත්‍රයක් එන්නේ. මෙන්න මේක කොළ ගොඩක් එක්ක මේ ලස්සනම සිංගෝනියම් පඳුර එයාලට 250කට ලබා ගන්න පුළුවන්. සිංගෝනියම් මෙන්න මේ ප්ලාන්ට් එක කියලා ඉල්ලන්න. අංක 20ට මෙන්න මේ කැලතියා එක. මේකේ තියෙනම පැල ගොඩක්. පැල 1යි 2යි 3යි 4යි 5ක පැල බුෂ් එකක් තියෙන්නේ. පැල 5ක් තියෙනවා. රුපියල් 300කට මේ පොට් එක ඔයාලට ගන්න පුළුවන්. පැල 5ක් තියෙනවා මේකේ. මේක උස යන්නේ නැහැ. කොළ දිග වෙන්නේ නැති වර්ගය. මේක පෝච්චිය පොට් එක පුරා පැතිරිලා යන විදියට තමයි මේකේ කොළ හැදෙන්නේ. මේක හරිම ලස්සනයි. මේක අංක 20ට රුපියල් 300යි ඔයාලට ගන්න පුළුවන්. අංක 20. 21 අංක 21 මෙන්න මේ වෙල්වෙට් කොළේ තියෙන කැලතියා එක. ඒකේ පැලයක් 250කට ගන්න පුළුවන්. අංක 21 හොඳින් වර්ධනය වෙච්ච වෙල්වෙට් කොළේ තියෙන මෙන්න මේ කැලතියා එක. මෙන්න කොළය.
අංක 21 අංක 22 අංක 22 මෙන්න මේ රෝස පාට ලස්සන මල් පොකුරක් හැදෙන මෙන්න මේ ලොකු ප්ලාන්ට් එක මල් පිපෙන වර්ග සොයන මිදුල අලංකාර කරගන්න පුළුවන් මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක ඔයාලට රුපියල් 400කට ලබා ගන්න පුළුවන්. අඩි 3ක විතර උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. රුපියල් 400යි. අංක 23ට මෙන්න මේ පෙන්නන මල් පොකුර හැදෙන්නේ. මේකට නම් කීපයක්ම කියනවා. මේ මල් පොකුර ඒ වර්ණ විවිධ පාට වලින් තියෙනවා. මෙන්න මේ වගේ තදම රතු පාටට හැදෙනවා, සුදු පාට වෙනවා, රෝස පාට වෙනවා. එක එක පාටට හැරෙන මෙන්න මේ ලොකු ප්ලාන්ට් එක. මේක වැලක් ආකාරයට යන්නේ. මේ පඳුර මේ උස පඳුර රුපියල් 300කට ගන්න පුළුවන්. ඊටාම සුවඳවත් මලක් පිපෙන්නේ හරිම ලස්සනයි. නිවසක් අලංකාර කරගන්න ඊටාම වටින මල් හැදෙන වර්ගයක් තමයි. තාප්පයකට උනත් අයිනක හිටවලා මේ ශාකය විශාලව වර්ධනය කරගන්න පුළුවන්. මල් ගොඩාක් පිරිලා හැදෙන වර්ගයක් තමයි මේක. රුපියල් 300කට මේ ප්ලාන්ට් පැළය මිලදී ගන්න පුළුවන් ඔයාලට. අංක 24 මේ හැංගීම් ප්ලාන්ට් එක සිංගෝනියම් එකක්. මෙන්න මේ ප්ලාන්ට් එක තාම අලංකාර පත්‍ර තියෙන ප්ලාන්ට් එකක්. ලොකුවට වර්ධනය වෙලා තියෙනවා. ඒක රුපියල් 250කට ලබා ගන්න පුළුවන් ඔයාලට මේ වර්ගයේ සිංගෝනියම් මෙන්න මේ පත්‍ර තියෙන ප්ලාන්ට් එක. හැංගීම් පොට්ටයක දාලා හදන ප්ලාන්ට් එකක්. රුපියල් 250යි. අංක 25 මෙන්න මේ පෝතෝස් එක හැංගීම් පොට්ටයක තියෙන්නේ. විකට වර්ධනය වෙච්ච ප්ලාන්ට්ස් තියෙන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එක මේ ආකාරයෙන් ප්ලාන්ට් මිලදී ගන්න පුළුවන්. අංක 25 රුපියල් 300කට මේ හොඳින් කට් මුල් නැවිත් තියෙන්නේ. පැල හදා ගන්න පුළුවන් ප්ලාන්ට් තියෙන්නේ. මෙන්න බලන්න. අංක 25 රුපියල් 300යි වෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට අංක 25කින් පැල අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලා කවුරු හරි මේ ප්ලාන්ට්ස් වලට කැමති අය මගේ WhatsApp සුපුරුදු අංකයෙන් නම්බර් එක දාලා ඉල්ලන්න. එතකොට මම කුරිය හරහා එවන පිළිවෙල සහ ඒ සියලු විස්තර ඔයාලට දෙන්නම්. ඉතින් කැමති නම් අංකය සඳහන් කරලා මාව දැනුවත් කරන්න. එතකොට පැල මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි බලා සිටි හැමෝටම. ඉතින් මාව නරඹන, මාව සබ්ස්ක්‍රයිබ් කරන, මට කමෙන්ට් කරන මගේ පැල මිලදී ගන්න සියලුම දෙනාට ඉතාමත්ම ස්තුති කරන ගමන් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි මුණ ගැහෙන බලාපොරොත්තු වෙමු.